ඉතින් ඔයත් ලෝ බජට් එකට මොබයිල් ෆෝන් එකක් මිලදී ගන්න ඉන්නව නම් ඔයාලට හොඳ මොබයිල් ෆෝන් එකක් තමයි Redmi ලගේ මෙන්න මේ Note 14 4G කියන මොබයිල් ෆෝන් එක. 6GB RAM එකක්, 128GB storage එකක්, ඒ වගේම මාස 18ක warranty එකක්. මෙන්න මේ features එක ඔයාලට රුපියල් 60000කට අඩුවෙන් ලංකාවේ මාකට් එකේ වෙනකොට මේ මොබයිල් ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 8GB RAM එකක්, 256GB storage එකක් එක්ක මාස 18ක warranty එකක් සමග ඔයාලට මෙන්න මේ Redmi Note 14 4G කියන මොබයිල් ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ device එක ගැන කතා කරනවා නම් කැමරා එක අතින් performance අතින් සහ design එක අතින් මාර quality එකක් තියෙන හොඳ ෆෝන් එකක් විදිහට ඔයාලට recommend කරන්න පුළුවන්. හරි, අපි වැඩි කතා නැතුව වීඩියෝ එක අතර වාරදී ඉතුරු විස්තර ටික කතා කරමු. ඊට කලින් මම මතක් කරනවා ඔයා තාමත් Mr. YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට Redmi Note 14 4G මොබයිල් ෆෝන් එකේ box එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ box එකේ මුලින්ම අපිට MI brand එක, Redmi Note 14 4G මොබයිල් ෆෝන් එකේ වර්ගය, ඒ වගේම warranty එක, company warranty එකක් මාස 18ක් දෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මම යන්නම් box එකේ bottom එකට. box එකේ bottom එකේ සඳහන් කරලා තියෙනවා Redmi Note 14 Midnight Black. Midnight Black කලර් එකෙන් තමයි මට ෆෝන් එක හම්බුනේ. ඉතින් ඊටු විස්තර ටික මම වීඩියෝ එක අතර වාරයේදී කතා කරන්නම්. ඉතින් box එක open කරාම ඔයාලට මුලින්ම බලා ගන්න හම්බෙන්නේ SIM eject tool එක. ඒ වගේම silicon back cover එකක්. තව user manuals බලා ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට Redmi Note 14 4G මොබයිල් ෆෝන් එක බලා ගන්න පුළුවන් වෙනවා. දැනට මම මේක ලැප්ටොප් එකකින් තියාගන්නම්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා 33 volt fast charging adapter එකක්. ඒ වගේම type C cable එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් එකට සම්පූර්ණව full kit එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ මොබයිල් ෆෝන් එක රිලීස් කරලා තින්නේ 2025 ජනවාරි මාසේ. මේ මොබයිල් ෆෝන් එක mid range ෆෝන් එකක්. ඒ වගේම connectivity එක 4G LTE. ෆෝන් එකේ බර ගත්තාම ග්‍රෑම් 196ක වගේ බරක් තියෙනවා. ඒ වගේම ෆෝන් එකේ ඝනකම මිලිමීටර් 8.2ක් වගේ වෙනවා. ෆෝන් එකේ ෆ්‍රේම් එක සහ බෑක් පැනල් එක ප්ලාස්ටික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඩිවයිස් එකේ බෑක් පැනල් එක ගැන කතා කරනවා නම් අතට පහසු කලර්ෆුල් මැට් ෆිනිෂ් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම බෑක් එකේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ මොබයිල් ෆෝන් එකේ රයිට් සයිඩ් එකට වෙන්න වොලියම් කී සහ පවර් කී එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. টොප් එකට આવත් අපිට 3.5 mm පෝට් එකක්, සිංගල් ස්පීකර් එකක්, IR බ්ලාස්ටර් එකක්, secondary noise cancellation mic එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ෆෝන් එකේ bottom side එකට වෙන්න සිංගල් ස්පීකර් එකක්, type C පෝට් එකක්, ඒ වගේම primary microphone එකක් සහ SIM tray එක බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ මොබයිල් එකේ වැදගත්ම features එක තමයි ඔයාලට dual speaker setup එකක් මේ මොබයිල් ෆෝන් එකේදී බලා ගැනීමේ හැකියාව තියෙන එක. ඒ වගේම මේ device එක ගැන තවත් කතා කරනවා නම් splash water and dust resistance පහසුකම් මෙන්න මේ මොබයිල් ෆෝන් එකට ලබා දීලා තිනවා. සරලව ඔයාලට කිව්වොත් මේ මොබයිල් ෆෝන් එක වතුරක ගිල්ලලා තියන්න බෑ. නමුත් වැස්සකදී වගේ වතුර ටිකක් වටනවා කියලා මේ මොබයිල් එකට කිසිදු හානියක් වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේම පරිහරණය කරද්දී යන dust එකෙන් මේ මොබයිල් ෆෝන් එක ආරක්ෂා වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම අපිට ඩිවයිස් එකේ fingerprint එක under display තමයි බලා ගන්න හම්බෙන්නේ. display එක Corning Gorilla Glass 5 වලින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඩිවයිස් එකේ display ගැන තවදුරටත් කතා කරනවා නම් අඟල් 6.67ක AMOLED display එකක් තමයි බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම 120 Hz refresh rate එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම display එක මාරම ස්මූත් විදියට අපිට බලා ගන්න පුළුවන්. තවත් ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා නම් PPI 394ක ඩිස්ප්ලේ එකක් තියෙන නිසා අධික හිරු වේගයක වුණත් අපිට කිසිම අපහසුතාවකින් තොරව මෙන්න මේ මොබයිල් ෆෝන් එක පාවිච්චි කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් මේ මොබයිල් ෆෝන් එකේ මම ආසම සහ වැදගත්ම ෆීචර්ස් එක තමයි දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ෆෝන් එකේ RAM එක ගැන තමයි මම දැන් කතා කරන්නේ. මේ මොබයිල් ෆෝන් එකේ බෑක් එකේ රියල් කැම් එක බලා ගන්න පුළුවන්. මෙගාපික්සල් 108ක වයිඩ් සෙන්සර් කැම් එකක්. ඒ වගේම 2MP මයික්‍රෝ සෙන්සර් එකක්, 2MP depth sensor එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව ඔයාලට ෆ්ලෑෂ් ලයිට් එක මෙන්න මේ බෑක් කැම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට එක්සැම්පල් විදියට මම ගත්ත ෆොටෝස් ටිකක් පෙන්නන්නම්. හොඳින් හිරු එළිය තියෙන වෙලාවක හොඳ ෆීචර්ස් එක සහ හොඳ කලර්ස් එක
අපිට හොඳ ෆොටෝ කැප්චර් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම වීඩියෝ කැප්චර් කිරීමේදී හොඳ ඩීටේල්ස් අපිට මේ මොබයිල් ෆෝන් එකෙන් ගන්න වීඩියෝ වලදී බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. තවදුරටත් මේ මොබයිල් ෆෝන් එකේ වීඩියෝ සම්බන්ධව කතා කරනවා නම් අපිට HD 1080p වලින් වීඩියෝ රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම EIS පහසුකමද ලබා දීලා තියෙනවා අපිට හොඳ ඩීටේල්ස් wide dynamic range එක හොඳ වීඩියෝස් ගන්න කලර්ෆුල් වීඩියෝස් ගන්න හොඳ කැම් එකක් අපිට ලබා දීලා තියෙනවා මේ ට්‍රිපල් කැමරා සෙටප් එකේදී. දෛනික වැඩ කටයුතු කරගන්න හොඳ මොබයිල් ෆෝන් එකක් තමයි Redmi ලගේ මෙන්න මේ Note 14 4G කියන මොබයිල් ෆෝන් එක. ඉතින් මම නම් මේක Baisun ළඟින් තමයි මිලදී ගත්තේ. ඉතින් මම පහලින් contact numbers දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මේ මොබයිල් ෆෝන් එක රුපියල් 56000ක මුදලකට Baisun ළඟින් මිලදී ගන්න. එහෙනම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. ඔයාලා තාමත් Mr. YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා මතක් කරනවා.